හලෝ ගොඩ දවසකින් තමයි මේ vlog එකක් කරන්නේ. මෙච්චර උදේ මම මේ මෝල් එකට ආව පළවෙනි පාර. මූවි එකක් බලන්න තමයි ආවේ. මූවි එක බලලා ඉවරලා පොඩ්ඩක් පටි පිටේ ඇවිද්දා. මේ තියෙන්නේ හැව්ලොක් මෝල් එකේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්. ලස්සන ඩෙකොරේට් කරලා තියෙනවා ක්‍රිස්මස් සීසන් එකට. ඒවත් බලාගෙන මෝල් එකේ චුට්ටක් ඇවිදින්න තමයි දැන් යන්නේ. දැන් නම් සෙනග ටිකක් ඇවිල්ලා අපි උදේ එන වෙලාවේ තියෙන shops උත් ඔක්කොම වහලා වගේ තමයි තිබ්බේ. මොකද අපි උදේම ආවා සුටෆියා මූවි එක බලන්න. දැන් අපි යන්නේ කූල් ප්ලැනට් එකට මේකේ තියෙන සුකුරුත්තම් බඩු ටිකක් බලන්න. මේකේ ටොයි සෙක්ෂන් එකට ආවම ළමයි පිස්සු හැදෙනවා. අපි වගේ ළමයි මේවට එන්න හොඳ නෑ. මොකද මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ. මේකේ හරිම ස්වීට් බඩු තියෙන ඔක්කොම අරගෙන යන්න හිතෙනවා. මම වැඩියෙන් මාසෙ පසලස් වගේ ඒවා නැත්තම් ලෙගෝ සෙට්ස් ඒවට දැක්කොත් ඉතින් අරගෙන යනවා. ඔය ඔක්කොම ඇස්සේ මම තෝරගත්ත සුකුරුත්තම් බඩුව තමයි මේ ඉන්නේ. එයා වික්කගෙන මං ගෙදර ආවා. හැමදාම ක්‍රිස්මස් සින්දු අහන්න වෙන්නේ නැහැ නේ ළමයි. මෝල් එකට ආවම ඒ නිසා මේ කියන සින්දුත් අහගෙන චුට්ටක් වටේට බැලුවා. එතන ඉන්නවා අන්නර සැන්ටා කෙනෙක්. ඒ සැන්ටාත් එක්ක පොඩි ළමයි ෆොටෝස් ගන්නවා. මටත් ඉතින් ඒක දැකලා බලාගෙන ඉන්න බැරි වුණා. මාත් මේ වටේ කැරකිලා චුට්ටක් වීඩියෝ ටිකක් අරගෙන සැන්ටා දිහාත් බලාගෙන ඉඳලා නිමිති සැන්ටා ළඟට ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න ඇහුවා. හැමදාම සැන්ටාත් එක්ක ෆොටෝ එකක් ගන්න බෑනේ. ඒ නිසා අද ඔන්න සැන්ටාත් එක්කත් ෆොටෝ එකක් ගත්තා. මේ තියෙන්නේ ජාතික ෆොටෝ එක. ඊළඟට අපි ගියේ පොඩ්ඩක් shopping කරන්න House of Fashion එක පැත්තට. ඒකෙත් ලස්සන්ට ක්‍රිස්මස් ඩෙකොරේෂන් තිබ්බා. ඒවත් ඉතින් බැලුවා. ඒකෙ මෙන්න මේ ඉන්න සැන්ටා නටනවා. මම ඉතින් නටන සැන්ටාවත් වීඩියෝ කරා. ඊට පස්සේ තමයි most important වැඩේට ගියේ. ඒ තමයි කන්න. මොන නැතත් කාලා ඉන්න ඕනේනේ. ළඟටම ආවට පස්සේ විටෝ පීට්සා එක අමතක කරන්න බැරි හින්දා අපි ගියා ආකේඩ් එකේ විටෝ පීට්සා එකට. ඒකත් ලස්සනට ක්‍රිස්මස් හින්දා ඩෙකොරේට් කරලා තිබ්බා. අපි ඕඩර් කරේ පයිනැපල් මොහිටෝ එකයි, චොක්ලට් මිල්ක් ෂේක් එකයි, සීෆුඩ් පිට්සා එකයි. පිට්සා එක එනකන්වත් ඉන්න කිසිම ඉවසීමක් නැති හින්දා අපි හැමීට ගත්ත මොහිටෝ එකයි, මිල්ක් ෂේක් එකයි බිව්වා. කොච්චර හදිස්සිද කියනවනම් පිට්සා එක ආවට පස්සේ පිට්සා එක රෙකෝඩ් කරගන්නවත් සිහියක් තිබ්බේ නැහැ. මගක් කාලේ වුණාට පස්සේ තමයි ඒක මතක් වුනේ. මතක් වෙච්ච වෙලාවෙ ඉතින් පොඩ්ඩක් රෙකෝඩින් එකක් දාගත්තා. අද ඉතින් ওই ටික තමයි කරේ. එහෙනම් ආයෙ ලොග් එකකින් හම්බෙමු. බයි බයි.